ඔය ප්‍රොජෙක්ට් එකක් අරගෙන ඒක ඔන් කරපුවාම ස්ක්‍රීන් එක කොටුවක් වගේ නේ මේක ඇද වෙලා උඩින් ඇද වෙලා යටින් ඇද වෙලා හරි කොටුවක් නෙමෙයි. ඉතින් ඇයි මේක වෙන්නේ? මේ ගැන ඔයාලා අපෙන් අහලා දෙන්න. ඉතින් ඒ නිසා මේ වීඩියෝයේ අපි ඒක කොහොමද හරි ගස්සගන්නේ? ඒකට හේතු මොනවාද කියලා අපි අඳුනගමු. ඔයා අපේ වීඩියෝස් දිගටම බලන කෙනෙක් නම් ඔයාලට ඇහිලා ඇති ඔටෝ කීස්ටෝන් කරෙක්ෂන් කියලා ෆීචර් එකක් ගැන අපි නිතරම කතා කරනවා. ඉතින් මේ කීස්ටෝන් කරෙක්ෂන් කියන ෆීචර් එකෙන් තමයි ඔයාගේ ප්‍රොජෙක්ෂන් එක හරි කොටුවකට එනම ලස්සනට කෙලින් තියන්න ඔයාලට උදව් කරන්නේ. ඔයාගේ ප්‍රොජෙක්ෂන් එක ඇදේ යන ප්‍රධානම හේතුව තමයි ඔයාගේ ප්‍රොජෙක්ට් එක ඔයාගේ බිත්තියට නැත්නම් ඔයාගේ ස්ක්‍රීන් එකට සමාන්තරව නැතිවීම. ඉතින් මේ කීස්ටෝන් කරෙක්ෂන් කියන ෆීචර් එකෙන් ඔයාලට මේක හදා ගන්න පුළුවන්. මේක ඔයාලට තවත් හොඳට තේරෙන්න මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්න. කීස්ටෝන් කරෙක්ෂන් එක කරන්න කලින් ඔය කීස්ටෝන් කරෙක්ෂන් එක කරාට පස්සේ. ඉතින් මේ තියෙන්නේ කීස්ටෝන් කරෙක්ෂන් එක කලින් ප්‍රොජෙක්ෂන් එක පේන විදිය. මේ තියෙන්නේ කීස්ටෝන් කරෙක්ෂන් එක කරාට පස්සේ ප්‍රොජෙක්ෂන් එක තියෙන විදිය. දැන් මම ඔයාලට කියලා දෙන්න කොහොමද මේ කීස්ටෝන් කරෙක්ෂන් එක කරගන්නේ කියලා. හිතන්න මේක ඔයාගේ ප්‍රොජෙක්ට් කරන සර්ච් එක කියන්නේ බිත්තිය හරි ස්ක්‍රීන් එක හරි කියලා. ඔයාගේ ප්‍රොජෙක්ට් එක අරගෙන හරි කෙලින් يعني අංශක 90කට ඔයාගේ තිරෙත් එක්ක බිත්තියත් එක්ක ප්‍රොජෙක්ට් එක තියාගන්න. ඊට පස්සේ ඔයා ප්‍රොජෙක්ට් එකේ settings වලට ගිහිල්ලා projection settings වලට ගිහිල්ලා initial angle correction එක කරගන්න ඕනේ. ඉතින් මෙතනින් ඔයාලට පේනවා මේ initial angle correction කියන එක තියෙනවා. මේකෙන් කරන්නේ ඔයාගේ project එකේ angle එක calibrate කරන එකයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ Maccubic LK අපේ හැම project එකකටම auto keystone correction කියන feature එක තියෙනවා. ඒ කියන්නේ මේ keystone එකට manually හදන්න දෙයක් නැහැ. මේ option එක on කරපු ගමන් automatically ඔයාගේ projection එක හරි කෙලින් හැදෙනවා. හැබැයි මේ auto keystone correction කියන feature එක සමහර වෙලාවට වැඩ කරන්න දෙන්න පුළුවන්. ඔයා ප්‍රොජෙක්ට් එකේ තියෙන මතු පිටේ තියෙන ඇන්ගල් එකට නැත්නම් ඔයාගේ ඉනිෂියල් ඇන්ගල් කරෙක්ෂන් එක හරියට වෙලා නැත්නම් මේ ගැටලු එන්න පුළුවන්. ඒ වුණොත් ඔයාලට පුළුවන් මැනුවල් කීස්ටෝන් කරෙක්ෂන් එකක් කරගන්න. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ මැනුවල් කීස්ටෝන් කරෙක්ෂන් කියන එකට ගිහිල්ලා මේ කොන් හතර රිමෝට් එක ඔස්සේ ඔයාලට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට කෙලින් කියලා හිතගන්න යන්න හරි කෙලින් මේක හරි කොටුවක් වෙලා තියෙන්නේ කියලා හිතනකම ඔයාලට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ keystone correction කියන feature එක ඔයාලට වැදගත් වෙන්නේ ඔයාලට ඔයාගේ project එක බිම තියලා උඩ තියෙන බිත්තියකට උනත් project කරන්න පුළුවන්. ඔයාගේ projection එක හරියට කෙලින්ම අරගෙන. දැන් ඔයාලට Maccubic project එකක් අරගෙන on කරපු ගාම screen එක ඇදේ ගිහිල්ලා තියෙන එකට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔයාලා දන්නවා keystone correction කියන feature එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාලට original Maccubic project එක මිලදී ගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඔයාලගේ orders place කරන්න 075 830 8331 කියන phone number එකට කතා කරලා එහෙම නැත්නම් WhatsApp message එකක් දාලා හරි www.maccubic.lk කියන අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හරි ඔයාලගේ orders place කරගන්න. ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ? අදම ඔයාගේ original Maccubic project එකක් මිලදී ගන්න.